මොකද එන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ මං අද කතා කරන්න යන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ ඉල්ලම ඉඳ වීඩියෝ එකක් තමයි මචං ඉතින් මොකද්ද කියලා කියනවා නම් මචං හැම ෆෝන් එකකටම මචං ඉතින් සුප්‍රීම සෙන්සිටිවිටි එක ඉතින් මචං මේ වීඩියෝ මං Android වගේම iPhone එකෙන් මං කියලා දෙනවා මචං සුප්‍රීම සෙන්සිටිවිටි එකක් හදාගන්න මචං ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ සෙන්සිටිවිටි එක හදාගත්තා මචං ආයෙ නෑ එනිමියාගේ ඔලු ගලවලා යන්න ඉතින් තියත හැකි මචං අනිවාර්යෙන්ම ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ අවසන් වෙනකම් බලන්න ඉතින් මචං මං Android එකට කියලා දෙන්න මචං ඉතින් RAM එක අනුව හදාගන්න විදිය මචං iPhone එකේ මං වෙනම කියලා දෙනවා අන්තිමට ඒ නිසා අන්තිමට මං කොහොමද වීඩියෝ බලන්න ඉතින් මචං අද වීඩියෝ හොඳයි කියලා දෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න වීඩියෝ නරක නම් මචං ඒ subscribe කරා මට කොහොමද ඕලන්නේ ඔබලා කොහොමද දන්නව එහෙනම් අපි යමු අද වීඩියෝ එකට ඉතින් මචං මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා දෙන්න හදන 2GB 4GB අතර RAM තියෙන අය ඒ කියන්නේ 2GB 3GB 4GB ඔක්කොමයි තියෙනවා ඒකට ඉතින් මචං ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මචං ජෙනරල් එක 188ත් 91ත් අතර වගේ තියාගන්න ඕන ජෙනරල් එක අනිවාර්යයෙන්ම ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදාගන්න මචං ඔයගොල්ලෝ ඊට වැඩි හෝ අඩු කරලා තියෙනවනම් මේ ගානට ඊළඟට මචං ඔයගොල්ලෝ red dot එක දාගන්න ඕනේ 174ට 75ට වගේ මචං අනිවාර්යයෙන්ම ඉතින් මචං ඔයගොල්ලෝ අඩු වැඩියෙන් දාන් ඉන්නවනම් මේ විදිහටම ඔයගොල්ලෝ හදාගන්න අනිවාර්යයෙන්ම ආයෙත් සුපිරියටම වදිනවා ඒ වගේම මචං two scope එක ඔයගොල්ලෝ දාගන්න ඕනේ 178ත් 180ත් අතර වගේ දාගන්න ඕනේ ඔයගොල්ලෝ මචං ඊළඟට ඔයගොල්ලෝ four scope එක හදාගන්න ඕනේ මචං 164ට වගේ මචං ඉතින් අනිවාර්යයෙන්ම ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් 164ට වගේ හදාගන්න මේ four scope එක ඊළඟට මචං ඔයගොල්ලෝ sniper scope එක දාගන්න ඕනේ මචං ඉතින් 160ට වගේ ඉතින් 155ත් 65ත් අතර වගේ තියාගත්තා නම් ගොඩක් හොඳයි මචං අනිවාර්යෙන්ම ඊළඟට මචං ඔයගොල්ලෝ free camera button එක දාගන්න ඕනේ 130 ගානට වගේ 131කට මන්නම් දාගත්තා ඉතින් ඔයගොල්ලෝ 130 ගානකට දාගන්න ඉතින් මචං අනිත් ඒවා කෙසේ වෙතත් ජෙනරල් එක නම් අනිවාර්යෙන්ම සුපිරියර්ම හදාගන්න ඕනේ මචං අනිත් ඒවා නම් මචං ස්කෝප් වලින් වෙනේවනේ ඒකින්ද ඒවා ලොකුවට අවුලක් වෙන්නේ නැහැ ජෙනරල් එක තමයි මචං ඉතින් හෙඩ් ගහන්න ඕනේ එක ඉතින් මචං අනිවාර්යෙන් ජෙනරල් එක නම් මං විදිහට හදාගන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා දැන් අපිට බලන්න යන්න තියෙන මචං ඉතින් 4GB 6GB අතර RAM තියෙන අය ඉතින් මචං ඒගොල්ලෝ මේක බලන්න යන්න කලින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට මගේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට upcoming video tips and tricks video free fire ගැන news free fire update ගැන news වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් free fire ගැන ඒ නිසා මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න මේ වගේ video හැමදාම බලන්න ඉතින් මචං ඔයගොල්ලන් phone එකේ RAM එක 6GB 8GB අතර නම් මචං මෙන්න මේ sensitivity එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදාගන්න ඉතින් මචං ඒගොල්ලෝ general එක 168ට දාගන්න ඕන red dot එක 163ට දාගන්න ඕන ඒ වගේම two scope එක 168ට four scope එක 154ට දාගන්න ඕනේ ඊළඟට මචං ඉතින් sniper scope එක 155ට දාගෙන මචං ඉතින් free camera button එක ඔයගොල්ලෝ 131ට දාගන්න ඕනේ ඉතින් මචං ඔන්න ඉතින් ඒගොල්ලන්ට මම ඉතින් කිව්වා sensitive හදාගන්නේ කොහොමද කියලා දැන් ඉතින් අපිට බලන්න තියෙන ඉතින් 8GB 12GB අතර RAM තියෙන අය ඉතින් මචං ඒ ටික දැනගන්න යන්න කලින් මේ වීඩියෝ එකට තාම like එකක්වත් දාන්න නැත්නම් අනිවාර්යෙන් like එකක් දාන්න කියලා මතක් කරනවා මචං ඉතින් මචං like එක ඔබත් ඔයගොල්ලෝ දාන්න තුන් පාරක් තිබුණම තමයි වැඩි like හම්බෙන්නේ කියලා ඉතින් මචං අතට වැඩිකමට හතර පාරක් එහෙම නම් ඔබන්න යන්න ඒවා තුන් පාරක් විතරක් ඔබන්න ඉතින් මචං ඔය පල්ලෙහා දෙන share button එකත් ඉතින් ඔබලා ඉතින් ඔයගොල්ලෝ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න පුළුවන් තරම් share කරන්න මචං මේ වීඩියෝ එක එහෙනම් අපි බලමු අපේ ඊළඟ sensitivity එක මොනවද කියලා ඉතින් මචං ඔයගොල්ලෝ RAM එක 8GB 12GB අතර නම් මෙන්න මේ sensitivity එක ඔයගොල්ලෝ හදාගන්න ඉතින් මචං ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉතින් general එක 164ත් 70 වගේ අතර තියාගන්න ඕනේ ඒ වගේම මචං red dot එක 158ට two scope එක 154ට four scope එක 151ට දාගන්න ඕනේ ඒගොල්ලෝ ඒ වගේම මචං sniper scope එක 147ට free camera button එක 134ට දාගන්න ඕනේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉතින් මචං මම මේ කියන හැම එකම ඔයගොල්ලෝ තිතරම හදාගන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ phone එක ඉතින් ඔයගොල්ලන්ට ගැලපෙන එක ඉතින් එකක් දෙක එහෙම කරගත්තට ගමන් නෑ මචං ඉතින් එහෙම අවුලක් නෑ ඉතින් ඔයගොල්ලන්ට ගැලපෙන එක ඔයගොල්ලෝ හදාගන්න ඉතින් මම මේ කියන්නේ හැම phone එකකටම ආසන්න වශයෙන් තමයි මම මේ කියන්නේ දැන් ඉතින් අපිට බලන්න යන්න තියෙන මචං 12GB RAM වලට වැඩි අයයි මචං iPhone කට්ටියයි කොහොමද හදාගන්න කියලා ඉතින් මචං ඒගොල්ලෝ general එක 151ට වගේ දාගන්න ඕනේ red dot එක 155ටත් ඒ වගේම two scope එක 147ටත් ඒ වගේම මචං four scope එක 140ටත් දාගන්න ඕනේ ඒ වගේම මචං sniper scope එක 141ට වගේ තිබ්බාම ඇති free camera button එකත් 128ට වගේ අඩු කරගන්න වෙනවා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉතින් මචං අද වීඩියෝ එකත් ඉතින් ඉවරයි මචං ඉතින් අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ඉතින් RAM එක අනුව වගේ මචං iPhone අයටත් මචං ඉතින් sensitivity එක හදලා දුන්නා මචං ඉතින් අද වීඩියෝ හොඳයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මචං අනිවාර්යෙන්ම ඉතින් මචං මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න එහෙනම් මචං මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු goodbye